ආයිබෝන් යාළුවනේ ඉතින් අද මම ඔයගොල්ලන්ට රිවිව් කරන්න යන්නේ පවර් බෑන්ක් එකක්. ඉතින් මේක මගේ පළවෙනි රිවිව් එක. ඉතින් මේ පවර් බෑන්ක් එක දැන් ඇවිත් මං සති දෙකක් විතර වගේ පාවිච්චි කරා. ඉතින් අද මම මේ පවර් බෑන්ක් එක ගැන ඔයගොල්ලන්ට රිවිව් එකක් තමයි දෙන්න යන්නේ යාළුවනේ. ඉතින් අපිට අඩුවටම ගන්න තියෙන හොඳම පවර් බෑන්ක් එකක් විදිහට මට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බේනවා පැලු බැලමටම මිලි ඇම්පියර් 10000ක කැපැසිටි එකක් මේ පවර් බෑන්ක් එකේ තියෙන. මේකේ මොඩල් එක A330. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති පෝටබල් පවර් බෑන්ක්. ඊට පස්සේ මේක පිටිපස්සට ගියොත් යාළුවනේ මෙන්න මේ හරිය බලන්න ඔයාලට පේන ඇති මෙතන තියෙනවා type C input, ඊට පස්සේ micro input. ඒ කියන්නේ micro input කියලා කියන්නේ යාළුවනේ මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ port එක. ඔයගොල්ලෝ මම මේක ඇතුළ open කරලා පෙන්නන්න. ඊට පස්සේ model එක A330. ඊට පස්සේ මේකේ තව output දෙකක් තියෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මෙතන මේ බලන්න 2 input 2 output කියලා දෙයක් සඳහන් වෙනවා. මෙතන ගහලා තියෙනවා යාළුවනේ මේ ඔයගොල්ලෝ බලන්න zoom කරලා පෙන්නන්න ඔයගොල්ලන්ට flight friendly. මම හිතන්නේ අර සමහර power bank තියෙන යාළුවනේ මේ airport වලින් අරගෙන යන්න දෙන්නේ නැති ප්‍රශ්න තියෙන. ඉතින් යාළුවනේ මම හිතන්නේ අර එහෙම power bank වර්ගයකුත් තියෙන යාළුවනේ මේ එයාපෝට් වලින් අරගෙන යන්න දෙන්නේ නැහැ ඒවා කේස් කියලා. ඉතින් මේක එහෙම නැහැ කියලා කියනවා. මම දන්නේ නැහැ ඒක කොහොමද කියලා. හරි යාළුවනේ ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක විදිහට ගත්තොත් මේකේ බ්‍රෑන්ඩ් එක Aspro කියලා තමයි තියෙන්නේ. Aspro බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම වරදක් නෑ. දැන් මම සති දෙකක් විතර පාවිච්චි කරා. මේක ප්‍රශ්නයක් නෑ. ඉතින් යාළුවනේ මේකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේකේ ලින්ක් එක දාලා තියෙනවා. මම ගත්ත ලින්ක් එක. ඔයාලත් ඒකෙන් ගිහින් බයි කරන්න. නැත්නම් ඔයගොල්ලෝ වෙනම මේකේ මෙන්න මේ මොඩල් එක මෙන්න මේ නම්බර් එක ගහලා මේ බ්‍රෑන්ඩ් එක ගහලා ඔයගොල්ලෝ මේක ඩරාස් වගේ නැත්නම් අලි එක්ස්ප්‍රස් වගේ වෙබ්සයිට් වලත් තියෙනවා. ඊට පස්සේ පාරේ ෂොප් වලත් තියෙනවා. ෆෝන් වලට එක එක බඩු ගන්න කඩවල තියෙන. ඉතින් ෂොප් වලත් තියෙනවා. ඉතින් යාළුවනේ මේ පවර් බෑන්ක් ඔයගොල්ලන්ට බයි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිල රුපියල් 1500ත් 2000ත් අතර මුලකට ඕගොල්ලොන්ට මේක අරගන්න පුළුවන්. 2500 ඒ වගේ මිලකට මේක ඕගොල්ලන්ට අරගන්න පුළුවන් යාළුවනේ. 1000ත් 2500ත් අතර මිලකට මේක ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් අඩුවට තියෙන හොඳ ෂොප් එකකින් අරගන්න. ඉතින් මම දැන් මේක ඕගොල්ලන්ට ඕපන් කරලා පෙන්නන්නම්. මේක එන්නේ නැහැ යාළුවනේ මෙන්න මේ විදිහට. ඉතින් මේක තමයි පවර් බෑන්ක් එක. මේකට පුංචි කේබල් එකකුත් එනවා. ඉතින් අතට මේක ගොඩක් යූස්ෆුල්. ගොඩක් වටිනා මේ කේබල් එක. සමහර විට නැති මේ කේබල් එක වැඩ කරන්නේ නැහැ කියලා මමත් හිතුවේ මේක වැඩ කරන්නේ නැහැ කියලා. මුල් දවස් ටිකේ පාවිච්චි කරේ නැහැ. හැබැයි මට හදිස්සියක් කියලා මම මේක නිකමට ප්ලග් කරලා බැලුවා මේකට. එතකොට මේක වැඩ කරා. ඉතින් මේකේ හොඳට charge වෙනවා. තවත් දෙයක් කියන්න ඕන. මේකේ fast charging කියලා මේකේ ගහලා තිබ්බා. මම මේක කියුවා මම දැක්කා. ඒකේ යාළුවනේ fast charging කියලා කියන්නේ මෙන්න මේකේ මේක charge කරන්න මේක يعني මේ අපි power bank එක charge කරද්දි මේක fast charging. හරිද? يعني power bank එක charge වෙනවා fast. හැබැයි මේකෙන් output එක normal output එකක් තියෙන. ඒ කියන්නේ fast මත් නෙවෙයි slow කියන්නත් බෑ. සාමාන්‍ය විදිහට මේක charge වෙනවා. කොහොම හරි ampere 2500ක 3000ක විතර වගේ ෆෝන් එකක් ගහුවොත් සාමාන්‍ය වෙලාවක් යනවා. ඉතින් ඒ කියන්නේ මේ පැය 4-5ක් යන්නේ නැහැ charge වෙන්න. නමුත් පැය 2ක් විතර වගේ යනකොට ෆෝන් එක බිඳුවේ ඉඳන් charge කරගන්න පුළුවන්. ඉතින් මම මගේ M01 එක M02 එක ඊට පස්සේ ඔයම ෆෝන් ඉතින් මම charge කරලා බැලුවා මේකෙන් එකපාර ෆෝන් දෙක. ඉතින් මේකේ මේ පැත්ත බැලුවොත් යාළුවනේ ඔයගොල්ලන්ට පේන ඇති input දෙකයි output දෙකයි. ඉතින් මේ තියෙන්නේ type C එක, මේ තියෙන්නේ micro එක. ඉතින් යාළුවනේ මෙන්න මෙහෙම තමයි මේ power bank එක තියෙන්නේ. මම ඔයගොල්ලෝ මේක on කරලා පෙන්නන්නම්. ඉතින් පේන ඇති ඔයගොල්ලන්ට මේ power bank එකේ මෙන්න මේක එනකොට නම් එන්නේ යාළුවනේ මෙච්චර මේ full charge කරලා එන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා තමයි යාළුවනේ මේක full charge කරේ. 100%ම මම මේකේ උපරිමයෙන්ම charge කරා. ඉතින් හරිම මේක ලස්සන ලුක් එකක් තියෙන ලස්සන power bank එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනද මේක හරි කුරුබුඩි power bank එකක්. ඉතින් මේ power bank එක යාළුවනේ මම සාමාන්‍යයෙන් charge කරා
75 ඉඳන් 100ක් වෙන්න මේකට සාමාන්‍යයෙන් යාළුවනේ පැය 2ක් විතර යනවා. ඇත්තම කිව්වොත්. හරිද? හැබැයි මේක මේ 125 ඉඳන්, ඒ කියන්නේ මේ 100 ඉඳන් අරගත්තොත් 75 වෙනකම් මාර ඉක්මනට charge වෙනවා. ඒ කියන්නේ පැයක් වගේ ඇතුළත charge වෙනවා. හැබැයි මේ 75 ඉඳන් මේ 100ට යන්න සැලකිය යුතු වෙලාවක් යනවා. ඒ කියන්නේ යාළුවනේ පැය දෙකමාරක් විතර වගේ නිකන් ටෝටල් ගත්තොත් පැය දෙකමාරක් වගේ යනවා. හරිද යාළුවනේ? ඉතින් ඕක තමයි මේකේ තියෙන පොඩි අවුලකට තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට charge වෙනවා. 25 ඉඳන් 75ට ඉක්මනට පටගාලා charge වෙනවා. ඒ charge වෙලත් ෆෝන් එකක් අපිට full charge කරගන්න පුළුවන්. මොකද මේක මිලියම්පියර් 10000. ඉතින් මේක price එකේ හැටියට මේක උපරිම සාධාරණයක් මේ කම්පැනි එකෙන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ පෙනුම වගේම වැඩත් සුපිරි. ඉතින් පෙනුම වගේම වැඩත් සුපිරි. ඉතින් තව ඕගොල්ලෝ දන්න මේ වගේ power banks තියෙනවා නම් මේ power bank එක ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ power bank එක කොහොමද ඕගොල්ලන්ට හම්බ වෙච්ච විදිය කින්ද මන්ද. ඉතින් මේක යාළුවනේ අපි ඕඩර් කරායින් පස්සේ මේක එන්නේ නම් සීල් පිට ෆුල් සීල් එන්නේ. මේකට වෙනම පොලිතින් කවර් එකක් දාලා එහෙම එන්නේ මේක ෆුල් සීල් කරලා. ඉතින් ඒ විදියට එන්නේ. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් නම් ගත්තේ නැහැ. ඉතින් මට හිතුණා මේකේ වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. මොකද මේ power bank එක ඇත්තටම වටිනවා, ගානට වටිනවා. අර වැලි පුරවපු power bank වගේ නෙවෙයි. මේක හොඳ බරකුත් තියෙන යාළුවනේ. අතට ගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් මේකේ හොඳ බරක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම වටිනවා ගන්නට. ඉතින් මෙන්න මේක තමයි යාළුවනේ power bank එක. අපි ඉතින් යාළුවනේ දැන් මේ power bank එකේ අඩුපාඩුවක් කියලා දෙයක් කියන්න ඇත්තෙම නැහැ. මොකද මේ සාමාන්‍යයෙන් මෙහෙම එන කේබල් වැඩ කරන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට ගහලා පෙන්නන්නම් මේ කේබල් එක පාව වැඩ කරනවා. මම මෙතන ගහනම් ඔයගොල්ලන්ට තවත් දෙයක් පෙන්නන්න ඕනේ යාළුවනේ. හරිද? දැන් මේ power bank එක අපිට වෙනම buttons press කරලා on කරන්න දෙයක් නැහැ. හරිද? මේ power bank එකට මෙන්න මෙහෙම ගහුවා. හරිද? ඊට පස්සේ මෙන්න මගේ ෆෝන් එක මෙතන තියෙනවා. මේක මෙන්න මෙහෙම ගහුවා. හරිද? ඔන්න ෆෝන් එක on වුණා. බලන්න මම මේ power bank එක අතින්වත් ඇල්ලුවේ නැහැ යාළුවනේ. power bank එක ඔටෝම on වුණා. හරිද? ඉතින් ඔන්න බලන්න. මේක ෆෝන් එකත් charge වෙනවා. ෆෝන් එකත් charge වෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති. ඉතින් සාමාන්‍ය විදිහට මේක charge වෙනවා. හරිද යාළුවනේ? ඉතින් ඇත්තටම කිව්වොත් මේක ගානට වටින සුපිරිම power bank එකක්. ඉතින් මේ චමිදු ටෙක්. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම්. මේ වගේම රිවිව් කරන්න ඕන තව ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.